සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා හර්ෂණ ටෙක් YouTube channel එකට. අද මම කතා කරන්නේ Toshiba 356 වර්ගයේ ෆොටෝකෝපි මැෂින් එකක error එකක් කොහොමද ඒ error එක ක්ලියර් කරලා ඔයාගේ ෆොටෝකෝපි මැෂින් එක නැවතත් වැඩ කරන තත්වයට හදාගන්න කියන එක. මේ error එක ආවම ෆොටෝකෝපි මැෂින් එක වැඩ කරන්නේ නැතිව යනවා. ඒ කියන්නේ print එකක්වත් ෆොටෝකොපි එකක්වත් ගන්න බැරි තත්වයට මැෂින් එක පත් වෙනවා. ඉතින් මේක කාර්මික ශිල්පිකට කියලා හදාගත්තොත් ඔයාට විශාල මුදලක් යන්න පුළුවන්. ඒත් මං අද කියා දෙන ක්‍රමයෙන් ඔයාට කිසිදු වියදමක් නැතිව පෙර තිබූ තත්වයටම ඔයාගේ ෆොටෝකොපි මැෂින් එක හදාගන්න ඔයාටම පුළුවන්. එහෙමනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ තත්වයට පත් වූ ෆොටෝකෝපි මැෂින් එකක් ටිකක් වෙලා බූට් වෙලා පෙන්වන්නේ මේ වගේ error message එකක්. call for service C440 මේක තමයි error message එක. සාමාන්‍යයෙන් පරිගණකයක ඩිලීට් බටන් එක හා F1 F2 බටන් ප්‍රෙස් කරනකොට CMOS සෙටිං වලට යනවා වගේ Toshiba eStudio 356 ෆොටෝකොපි මැෂින් එකේත් සෙටිං වලට යන්න මැෂින් එක ඔන් කරලා 0 සහ 8 බටන් දෙක එකවර ප්‍රෙස් කරන්න ඉන්න ඕනි. නමුත් මේ මැෂින් එක ඒ වගේ 0 සහ 8 ප්‍රෙස් කරාට සෙටින් වලට ගියේ නෑ. ඉතින් මම කරේ error message එක ආවට පස්සේ on off බටන් එක තප්පර කිහිපයක් ප්‍රෙස් කරන්න ඉන්න එක. එතකොට මැෂින් එක ඕෆ් වෙනවා. ඊළඟට නැවත on off බටන් එක ප්‍රෙස් කරන අතර 0 සහ 8 බටන් දෙක එකවර ප්‍රෙස් කරා. එතකොට නැවත මැෂින් එක ක්‍රියාත්මක වන අතරම මේ වගේ බටන් කිහිපයක් එකවර දැල් වෙන්න පටන් ගන්නවා. ඒකෙන් අපට ඉඟියක් ලැබෙනවා මැෂින් එක සෙටින් වලට යන්න සූදානම් බව.
ඊළඟට විනාඩි කිහිපයක් ගිය පසු මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාට දක ගන්න පුළුවන්. මම මගේ මැෂින් එකට පාස්වර්ඩ් එකක් ලබා දීලා නැහැ. ඒ නිසා මම පාස්වර්ඩ් එකක් ලබා නොදී OK බටන් එක ප්‍රෙස් කරනවා. ඊළඟට ඔයාට ලැබෙනවා මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඒ සඳහන් වෙනවා setting 100% D test mode කියලා. ඊළඟට අපි D කියල සඳහන් වෙන තැන 2002 කියලා ටයිප් කරන්න ඕනි. ඊට පසුව ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කරනවා. ඊළඟට ඔයා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට මාරු වෙනවා. setting 100% system mode. ඒ වගේම පහලින් සඳහන් වෙනවා මගේ මැෂින් එකේ නම් 99 කියලා. සමහරක් වෙලාවට ඔබේ මැෂින් එකේ 5 කියලා සඳහන් වෙන්නත් පුළුවන්. ඉතින් අපි බිංදුව බටන් එක ප්‍රෙස් කරාම ඩිස්ප්ලේ එකේ පළමුවන දකුණු පස තියෙන 9 ඉලක්කම බිංදුව ලෙස මාරු වෙනවා. වම් පස තියෙන 9 ඉලක්කම බිංදුව කරන්න අපි OK බටන් එක ප්‍රෙස් කරාම ඒක ඔටෝම බිංදුව බවට පත් වෙනවා. ඊට පස්සේ ඔයා එනවා තිරේ දිස්වන පරිදි ඉන්ටර්ෆේස් එකකට. ඒ වෙනස් කිරීම වලින් පසුව ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කරාම ඔයා නැවතත් ටෙස්ට් මෝඩ් වලට මාරු වෙනවා. එතනදී අපි කරන්න ඕනි on off බටන් එක ප්‍රෙස් කරන්න ඉන්න ඕනි විනාඩි කිහිපයක්. එතකොට ඔයාගේ මැෂින් එක ඕෆ් වෙනවා. ඊට පස්සේ මැෂින් එක විනාඩි කිහිපයක් තියෙන්න ඇරලා නැවතත් ඔන් කරලා බලන්න. සෙටින් වලින් පස්සේ මැෂින් එක බූට් වෙන්න විනාඩි කිහිපයක් යනවා. ඒ විනාඩි කිහිපෙන් පස්සේ ඔයාලට පැහැදිලි වෙයි මැෂින් එක පෙර තිබූ තත්වයටම ඔයාලට වැඩ කරන්න පුළුවන් තත්වයට ඇවිත් කියලා. එහෙමනම් මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් තවත් කෙනෙකුට දැනගන්න ෂෙයා කරන්න කියලත් ඉල්ලනවා. ඒ වගේම තවම සබස්ක්‍රයිබ් කරේ නැත්නම් දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. යලිත් වීඩියෝකින් හමු වෙමු. සුබ දවසක්.